හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. අද කතා කරන්නේ ලංකාවේ ඩිජිටල් ලෝකෙම සම්පූර්ණයෙන්ම අලුත් පැත්තකට අරන් ගිය දෙන්නෙක් ගන්න. ඔව්, වෙන කවුරුත් නෙවෙයි ලකයි සිකයි. ඇත්තටම අද වෙනකොට ලකයි සිකයි කියන්නේ ලංකාවේ හැම ගෙදරකම වගේ දන්න කියන චරිත දෙකක්. සමහර වෙලට ටීවී එකටත් වඩා මිනිස්සු ආදරය කරනවා. ඒ කියන්නේ එයාලා දැන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් විනෝදාස්වාදයේ රජවරු වෙලා ඉවරයි. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේක. කිසිම දෙයක් නැතුව බිඳුවේ ඉඳන් පටන් අරගෙන කොහොමද මේ දෙන්න මෙච්චර ලොකු අධිරාජ්‍යයක් ගොඩනැගිවේ? ඔන්න අපි මේ කතාවෙන් හොයලා බලන්න යන්නේ ඒ රහස තමයි. අපි යමුකෝ එයාලගේ කතාවේ මුලටම. මොකද මේ දැවැන්ත සාර්ථකත්වයේ පිටිපස්ස තියෙන්නේ හරිම ඡාම් හරිම පොඩි පටන් ගන්නක්මක්. එයාලගේ ගමන දිහා බැලුවම මේ වෙනස හිතා ගන්නත් බෑ. එක පැත්තකින් ලොකු කැමරා නැහැ, ස්ටුඩියෝ නැහැ, ප්‍රොඩක්ෂන් ටීම් නැහැ. එහෙම පටන් ගත්ත ගමනක්. අනිත් පැත්තෙන් අද මිලියන ගාණක සෙනගක් ඉන්න හැමෝම දන්න ඩිජිටල් රජවරු වෙලා. ඉතින් එදා යාළුවට තිබ්බේ මොනවද? ඇත්තටම තිබ්බේ එකම එක දෙයයි. ඒ තමයි මිනිස්සුන්ව හිනස්සන්න පුළුවන් කියන අර පුදුම හැකියාවයි ඒකට තිබ්බ නොසැලෙන කැපවීමයි. හරි. දැන් අපි බලමු යාළුවගේ කොමඩියට මේතරම් විශේෂ වෙන්න මිනිස්සුන්ට මේතරම් දැනෙන්න හේතුනේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොකක්ද මේ ලකයි සිකයි අනන්‍යතාවය? මේ අනන්‍යතාවය හැදිලා තියෙන්නේ ප්‍රධාන කුළුණු හතරක් උඩ. පළවෙනි එක තමයි යථාර්ථවාදී බව. ඒ කියන්නේ ඒ චරිත අපිට දැනුනේ හරියට අපේම ගමේ අපේම වටේ ඉන්න අය වගේ. ඊළඟට සරලකම. ලොකු දේවල් නැතුව හරිම පොඩි පහසුකම් වලින් උනත් කොච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන්ද කියලා එයාලා පෙන්නුවා. ඊට පස්සේ භාෂාව. අපේම වචන අපිටම දැනෙන විදිහේ කතා විලාසයක්. ඉතින් මේ ඔක්කොම එකට එකතු කරලා බනන කෙලාව වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම ඇදලා තියාගත්තේ ඒ තමයි එයාලගේ හාස්‍යය. හරි, අනන්‍යතාවය පැහැදිලිනේ. ඒත් නිකම්ම වීඩියෝ කරන තැනින් එහාට ගිහින් මුළු රටක්ම කතා කරන ට්‍රෙන්ඩින් දෙයක් බවට පත්ුනේ කොහොමද? අපි ඒ රහස දිහා බලමු. එයාලගේ සාර්ථකත්වය මනින්න තියෙන හොඳම මිම්ම තමයි මේ මිලියන ගානක ප්‍රේක්ෂක පිරිස. YouTube එකේ විතර මිලියනයකට වඩා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් හිතා ගන්න පුළුවන් තරම් ලොකු පිරිසක් එයාලව දිගටම බලනවා කියන එක. ඒක ඇත්තටම ලොකු දෙයක්. එතකොට මොකද මේක පිටිපස්සේ තියෙන සූත්‍රය? කොහොමද මෙච්චර සෙනෙගක් දිගටම යාලෙක්ක හිටියේ? මේකට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් කාලීන බව. ඒ කියන්නේ සමාජයේ වෙන දේවල්, වැරදි දේවල් එයාලගේම ක්‍රමයට hina වෙන්නත් එක්ක විවේචනය කළා. දෙවෙනි එක මුළු පවුලකම බලන්න පුළුවන් වීම. පොඩි ළමයෙක්ගේ ඉඳන් වැඩිහිටියෙක් දක්වා හැමෝටම එකට ඉඳන් hina වෙන්න පුරුවන් දෙයක් හැදුවා. තුන්වෙනි සහ සමහර විට වැඩගත්ම දේ නොනවත්වා වැඩ කරපු එක. එකක් දෙකක් කරලා නැවැත්තුවේ නෑ. අවුරුදු ගාණක් එක දිගටම අලුත් දෙයක් දුන්නා. ඒත් ලකයි සිකයි කතාව කියන්නේ නිකම්ම views ගාණක්වත් subscribers ලා ගාණක්වත් නෙවෙයි. නෑ, ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒ තමයි මිනිස්සුන්ගේ හදවත් දිනාගත් එක. ඇත්තටම තිරේ පිටිපස්සේ ඉන්න ලක්මාල් සහ සජීව කියන්නේ හරිම නිහතමානී, හරිම සරල චරිත දෙකක්. මිනිස්සු යාලට මේතරම් ආදරය කරන්න යාලගේ ඒ ගතිගුණයත් ලොකු හේතුවක්. එතකොට එයාලගේ ඇත්තම මෙහෙයුම මොකද්ද? හරිම සරලයි. හිනාවක් ගේන එක. එයාලා තමන්ගේ ජනප්‍රියත්වය කවදාවත් පාවිච්චි කරේ නෑ තව කෙනෙක්ව පහත් කරන්න. එයාලට ඕන උනේ දුකින් ඉන්න මූණකට හිනාවක් ගේන විතරයි. ඉතින් එයාලගේ උපාය මාර්ග අනන්‍යතාවය මිනිස්සුන්ගේ හදවත් දිනාගත්ත විදිහ මේ හැමදේම දිහා බැලුවම මේ මුළු ගමනේම අපිට ගන්න පුළුවන් ලොකුම පාඩම මොකද්ද? සරලවම කිව්වොත් එයාලගේ කතාව තමයි නියමම උදාහරණය. කිසිම දෙයක් නැති තැනක ඉඳන් තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්න පුළුවන් කියන එකට. එයාලගේ මුළු ගමනම එක වාක්‍යයකින් කියන්න පුළුවන්. අතේ සතේ නැතුව හිස් සතින් පටන් ගත්තත් හරි ඉලක්කෙකුයි අවංකකමකුයි තියෙනවා නම් ඕනම කෙනෙකුට ලෝකයක් දිනන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ කතාවෙන් පස්සේ අපිට අපේ හැමෝගෙන්ම අහගන්න තියෙන ප්‍රශ්නේ තමයි මේක. අද දවසේ බිඳුවේ ඉඳන් පටන් ගන්න පුළුවන් හීනේ මොකක්ද?